Question number 16. A uniform equiangular triangular lamina ABC of weight W and length of a side A resting in equilibrium in a vertical plane which is perpendicular to a smooth vertical wall. Vertex B is contacting the wall and the vertex A is attached to a point O on the wall by a line inseparable string of length A. Side diagram हमारा दिया हर दे. If the string OA made an angle theta is lesser than pi by 12. अन्य कोटा उड़ दागा ना. ये आंशिक महाराड़ा तो ना अडुइलु theta की नहीं. कोडी कोड़ा हर दे. With downward vertical in position of equilibrium, then show that tan theta equals square root of 3/9. Make me हरी लेज़ी गाना ना मैं डायग्राम में हरी नंबर कर दूँगा. ताकि हमारा මේ බලන්න. දැන් මෙන්න මේව නේ මම මේ පුරා රෆ්ලි එකක් ඇඳලා උගලන්න පෙන්නන්න මෙහෙම වෝල් එකක් තියෙනවා. හරිද? ට්‍රයැන්ගුලර් ලැමින එකක් තියෙනවා. හරිද? දැන් සාමාන්‍ය ඔයගොල්ලෝ මෙහෙම යන දිනේ මේ ට්‍රයැන්ගුලර් ලැමින එකක් තියෙනවා. මේකටම සෙට් වෙන බේසිකම ස්ට්‍රින්ග් එකක් අරගෙන මේව සෙට් කරනවා මේ දෙක. කොහොමද තියෙන්නේ? හරිද? මේක නෙවෙයි ට්‍රිගර් එක අහගන්න හොඳ. හරිද? ඔහොමනේ සාමාන්‍ය අඳින්නේ. අඳලා පස්සේ හොඳට අහගන්න මේ ඩයග්‍රෑම් එක තමයි ඕනේ අපිට. දැන් මෙයාර 15 degrees වලට තරහ අඩුයි කියන එක අපිට ඕනේ ළමයි. දැන් මේ ඇන්ගල් එක ඇල්ෆා තීටද? තීටා. තීටා. මේක තීටා එනවා නේද? මොකද මේ දෙන්න සමානයි. මේ මේකත් මේකත් හරිද? පැහැදිලිද? දැන් මෙතනින් normal reaction එකක් කියනවා ඒක definitely perpendicular to the wall. හරිද? definitely perpendicular to the wall. හරිද? Then as I mentioned earlier, you have to give the priorities to each and every forces. So මෙතන priority එක දෙන්න ඕනේ පළවෙනි force එක තමයි මොකද්ද? weight එක මෙයාගේ weight එකද tension එකද reaction එකද? There are three forces. මෙතන forces තුනයි තියෙන්නේ. හරිද? Since the object is in equilibrium under action of three non-parallel forces. Definitely these three forces should be concurrent. එක තරගයක හම් වෙන්න ඕනේ. ඒ තුනම එක තරගයක හම් වෙන්න ඕනේ. ඒක තමයි පළවෙනිට මොකටද දාගන්න ඕනේ. forces තුනයි තියෙන්නේ. එකක් මේ R එක, මෙතන කියන R එක, අනිත් එක මෙයාගේ tension එක, අනිත් එක මෙයාගේ weight එක. මොකද්ද මුලින්ම priority දෙන්නේ කාටද? ඒ සමහර ලාට අපි ඒ කියන්නේ ගානට අනුව තමයි මේ priority එක දෙන්න ඕනේ. ටික එක අඳින්න ඕනේ එහෙම. දැන් ඔයගොල්ලෝ තේරෙනවද මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕනේ කියන්නේ? මෙයා ගොඩාක් පොඩි වෙන්න ඕනේ. මේ ඇඳලා තියෙනවා ගොඩාක් ලොකු වැඩි. ඉතින් මෙහෙම ඇඳලා තියෙනවා අපිට ගන්න හරියට සෙට් කරන්න බෑ. ප්‍රයොරිටි එක දෙන්න තමයි මෙතන මේකට. R. ඒ R අනිවාර්යෙන් perpendicular to the wall. Definitely should be perpendicular to the wall. හරිද? ඊට පස්සේ මම ඇත්තටම ප්‍රයොරිටි දෙන්න ටෙන්ෂන් එකට. ටෙන්ෂන් එක තමයි ඊළඟ ප්‍රයොරිටි එක දෙන්නේ. දැන් ටෙන්ෂන් එක මෙහෙම ඉන්නේ. දැන් ඔය අතට දිහාද? ඊට පස්සේ දැන් මෙයාගේ weight එක අනිවාර්යයෙන්ම තියෙනවා. weight එක යන්න ඕනේ මේ විදිහට. තේරුණාද? ඒක දැන් මෙහෙම ඇත්තොත් ඒක center of gravity එක එළිය අදින්නේ. තේරුණා නේද? හරිද? ඒක තමයි priority එක දෙන එකේ වැදගත්කම කියන්නේ. ගානක් අදින්නේ මේ statics ගණන් වලදී අර මං කිව්ව dynamics වල story එක නෑ වැදගත් කියවනේ කියන්නේ. Dynamics වලදී මම මොන තරම් කියලා දීලා තියෙන්නේ. ඕක තමයි ඒක අන්තරේ. sorry statics වල. statics වලදී priority එක දෙන්නේ. give the priority. හරිද? so here මුකුත් අදින්න කලින් මම මොකද කරන්නේ? set කරාම මෙතන අර යාගේ vertex එක මේ හරිය වගේ අරගෙන mid point එක මාක් කරගන්න. mid point එක මේ වගේ set එකගෙන. කියන්නේ මේ අනිත් vertex එක මෙන්න මේ කොහේ හරි තමයි කියනවා. හරිද? Okay, give the priorities. Before start the draw the lamina, I am going to draw this force. මෙන්න මේ force එක අඳිනවා. දැන් මෙතනින් අනිවාර්යයෙන් මේ R එක මෙහෙම තියෙන්න එකයි. ඒක අඳිනවා. lamina එක අඳින්න හදිස්සි වෙන්නේ මම පොඩ්ඩක් කියන්න. හොඳද? හරිද? Then tension string එක පොඩ්ඩක් shape එකේ නිකන් ආවට කොහමද? මෙතන දුරයක් නැහැ තමයි හරි. මේ තියෙන්නේ මෙන්න lamina එකේ එක side එක. අනිත් side එකෙන් නම් ඉස්සෙල්ලා මම මේක මෙහෙම යන දෙවි ඉස්සරහ පුටින අදින්න ඕනේ නේද?
එහෙම නැත්නම් උඩ විගය එකක් ඇඳලා පෙන්නන්න බෑනේ උගලන්ට ඒක නිසා එහෙම. හරි මෙන්න මේක සයිට් එක මොකද මේ සයිට් එක? ඊට කියන්නේ B නේද? මෙතන B. මෙතන A නේ. This angle is theta and this angle is theta because of these two sides are A. Okay, this is the tension. Give the priorities. Maybe the tension again. The tension again. Okay. Okay. It should be equilateral lamina now. Equilateral triangular lamina. Are හරියන ළඟදී පොඩ්ඩක් ඉන්න හදිස්සි නෑ අනිවාර්ය shape එකේ equilateral එකක් නෑ නිතරම ඒකට තමයි. This is the extension of the string. හරිද? tension එක මෙහෙම තියෙන මේක දිගේ. Tension of the string and the normal reaction at the wall is line of action of these two forces are intersect at here. Definitely you should draw your line of action of the wave should be passing through this point. මේ point එක හරහා යන දේ තමයි line of action එක අදින්න ඕනේ. ඒක අස්සෙන් බඳ ගන්න. මේ වගේ පොඩක් උගලක් කියව වාච් කරලා අපිට අදින්න ළමයි කාටුන් අදින්න නැතුව. හරිද? දැන් අවුරුද්ද කියනවා නම් නිකන් නිදහසේ අදින්න ඕනේ කියලා ඉතින් කිව්ත් අදින්න නිකන් මේවා විචාර කරගෙන ඉන්න එපා. හරිද? නිකන් බයිලා දාලා අදින්න වරද්ද ගන්න. මේක ඔයාලට කරනකොට බයි දෙන්නේ. හොඳයි. අපි මේක ගැලපෙන්න විදිහට මේක පොඩ්ඩක් අඩු වැඩි කරලා අරගමු. පොඩ්ඩක් මේනත් හැබැයි ලොකු තරන්නේ. දැන් ලොකු ඒවා දින්න ස්පෝර්ට් එක උඩට. අතිශය ලොකු ඒවා දින්න බෑ. දැන් තමයි වැඩේදී. ටෑන් ටික තමයි යන්නේ. මොකද කරන්නේ? ටෑන් ටික ගන්න. මොකද වැඩේ කරන්නේ? ටෑන් ටික. ඔන්න මේ මෙයා දීලා මේක රුට් ටික මෙහෙමත් දෙනකොට මේ මේක නිකන් ලස්සනට මේ අයිසෝලස් ට්‍රයැන්ගල් එක සෙට්ලා දෙනවා. දැක්කද? තාම මම ලැබෙන එකක් දෙන්නේ නැහැ. හරිද? අපි ලැබෙන එක අදිමු ෂේප් එකේ. That is a rectangular lamina. You have to find the tan theta. Yeah. Oh, මොකද තමයි? ඉතින් ඊට පස්සේ මොකක්ද වෙන්නේ? හරිද? දැන් අපි දැන් ෂේප් එකේ lamina එකක් අදිමු. මෙන්න rectangular equilateral triangular lamina. මොකක්ද කියලා හිතන්න පොඩ්ඩක් නිකන් ෂේප් එක අරගන්න. ඒ ෂේප් එකෙන් ලොකුවට වද වෙන්න එපා. වද වෙන්න බාගෙන් මම මේ හරියට මේ ෆිගර් එක සෙට් කරගන්න බෑ මෙයා මේ විදිහට මේ විදිහට ඉඳත් එක්ක. හරිද? Now this is the center of gravity. I am going to draw median. මේ median එක අදලා මේක perpendicular වෙනවා. එහෙනම් the median එක උඩ තමයි ආවේ මේක තියෙන්න ඕනේ. මම මේ ෆිගර් එක චරම බැලන්ස් නැහැ. එහෙනම් මෙන්න මෙතන ඉන්නේ සෙට් වෙන්න ඕනේ මේක මේ නේද? අපි දන්න ජියෝමෙට්‍රි ටික ඔක්කොම මෙතන ඔබා මේකක median එකක්. අනිවාර්යෙන් median එක උඩ තමයි center of gravity එක තියෙන්නේ. නේද? median එක උඩ තමයි center of gravity එක තියෙන්නේ. හරිද? median එක මේ තියෙන්නේ median එක උඩ තමයි center of gravity එක තියෙන්නේ. Here we have G. මෙතන තමයි G කියන්නේ. හරිද? B G අපි D කියලා දාමු. The angle is 60 degrees. Hello. Here BD equals to side is A sin 60. Then the distance find out the value A multiplied by root 3 over 2. A multiplied by root 3 over 2. Now what is BG? You all know BG is to GD equals 2 is to 1. දෙකට එකයි නේද? center එක gravity එක තියෙන්නේ. vertex එක ගන්න 2 is to 1 ratio එක විදිහට on the median. හරිද? දෙකට එකයි. ඒ කියන්නේ මොකක්ද මේ මේක දෙකට එකයි මේ ratio එක පැහැදිලි නෑ මේක මොකද ලස්සනට නෑ. ඒකට නම් සමා වෙන්න. මොකද එහෙම කරනවා මම මේක slope එක අඩු කරන්න ඕනේ. ඒක කොහොමද සමාවෙන්නේ? මේක සමගින් මම ගන්න. හරිද? since BG is to GD 2 is to 1 දෙකට එකයි. එහෙනම් මුළු එක 3ක් කියන එක මුළු එක 3ක් නම් 3ෙන් දෙකක් මේක. 3ෙන් දෙකක් මේක. Therefore BG equals 2 over 3 times BD. Simplify होना में गया ना क्या क्या लगा? A over root 3 वो A over root 3 के लिए हम A over root 3 मतलब root 3 A over 3. अरे right BG दिया ना वाह. Then you think मैं 16 है क्या ना मेरे का 3 है नहीं मेरे का 3 है. एक का 3 नहीं. इधर मत से
අපිට තියෙනවා මේ බලන්න මෙන්න මෙතන මම අපෙන් අහන්නේ මොකද්ද? tan තියලානේ. තීරා බෝල් එකෙන් තීරා පොඩක් දාගෙන පුළුවන් අපිට මෙන්න මේ තීරා තියෙනවා මේක. තීරා තියෙනවා මේක. හරිද? හරිද? දැන් මෙයා දන්න නිසා මේක දන්නවනේ. එතකොට මම පොඩක් පොඩක් දාගෙන හරිද? දැන් මේක A මෙන්න මෙතන දෙක A හරිද? මෙයක් A නේද? එතකොට ළමයි මට කියන්න පුළුවන්ද when we BH distance එක ගන්න විදිය මේ BH distance එක ගන්න විදිය කියන්න BH එවන් can you observe this distance මෙන්න මේ distance එක සමාන වෙනව නේද මෙයා A නිසා මේක තියෙන නිසා A sin theta වලට මෙන්න මෙයා සමාන වෙනවා කාටද A sin theta හරිද we have triangle here. When we triangle like this, triangle like this. මේ triangle එකේ මෙතන midpoint එක වෙනවා. මේ midpoints. මෙයා a sin theta මේක කොච්චරද? 2a sin theta. BH equals 2a sin theta. BH equals 2a sin theta. හරිද? BH equals 2a sin theta. එතකොට එතනින් එක ගත්තා තව විදියක් කරන්න මොකද BH අපිට BG තියෙනවා ඔව් BG වලින් ගන්න පුළුවන් දැන් මට මේක කොච්චරද මෙන්න මෙයා මේ ඇන්ගල් එක මෙයා මෙන්න මේක 90 මේ බලන්න මෙයා 90 මෙතන θ මේක 60යි එහෙනම් මේක කොච්චරද පොඩි ඇන්ගල් පේනවා නම් බලන්න ඒක කොච්චරද ඒක 90 minus 60 plus theta නේද එහෙනම් කීයද 30 minus theta අනේ සෝරි මට ඕනේ මම දාන්න මෙන්න මේක නේ මට ආවුණා කියනවා මම මේ ඇන්ගල් එක නෙවෙයි ඕනේ because of I have BG තමයි මම දන්නේ BG දන්න නිසා මට BH හොයාගන්නයි මම තව BG බලන්නේ හරිද BH හොයාගන්න මට ඕනේ මෙන්න මෙයා දන්නවා එහෙනම් මේක මේක 60 90 minus 30 plus theta so it is 90 minus 30 plus theta this is 30 this is theta 90 minus 30 plus theta it is 60 minus theta. Okay. Now again I can say we have using previous method we have BH equals 2a sin theta. Using this triangle BGH you have BH equals now we have BG is equals a over root 3 a over root 3 we have this angle also going to make it 3 60 minus theta BG cos okay BG equals BG cos 60 minus theta okay these two values should be same 2a sin theta should be equal a over root 3 cos 60 minus theta okay you can cancel out a 2 root 3 sin theta equals cos A minus B cos theta plus sin A sin theta okay now 2 root 3 sin theta equals half cos theta root 3 over 2 sin theta divide all the terms by cos theta and multiply by 2 देखिए मल्टी करना है 4 root 3 cos theta वली बेदाना tan theta then now 1 plus root 3 tan
Okay, now you have 3 root 3 tan theta equals 1. So tan theta equals 1 over 3 root 3. If you multiply both, rationalize the denominator, you get tan theta equals root 3 over 9. Okay, tan theta equals root 3 over 9. Like simple geometrical explanation. I will කරන්න අපි midpoint theorem එක පාවිච්චි කරලා මොකද මේ තියෙන්නේ මෙයාගේ midpoint එක නේද මෙයාගේ හරිද මෙයාගේ මේකේ natural triangle එකක් නේද මේක midpoint theorem එක පාවිච්චි කරලා මෙයා ඒකේ sin theta නිසා මේක 2a sin theta කියලා ගත්තා හරිද මෙයා theta මේක 30 එහෙනම් මේක 60 minus theta මෙන්න මේ right angle triangle එකකින් අපි cosine එක actual side එක ගත්තා vg cos 60 minus theta you can equate these two values okay hariද okay then you can obtain the solution hariද